හෙලෝ ඔයා කොහෙද ඉන්නේ? පුරුදු තැනටම එන්න. අයියද මෙච්චර පරක්කු? ඔයා මොනා කියයිද කියලා හිතා ගන්න බැරුවයි මම ආවේ. ඇයි ඉතින් එකපාරට මාව මතක් වුණේ? එකපාරටම ඇයි? ඔයා තාමත් එහෙමයි. කිසිම වෙනසක් නැහැ. තේමිය. ඔයා දැන් මොකද කරන්නේ? විශේෂයක් නෑ ඉතින්. වෙනද වගේම පාඩුවේ ඉන්නවා. අවුරුදු 4ක් වෙලා ඇයි ඔයා තාම තනියෙන් ඉන්නේ? අවුරුදු 4ක් නේ. දැන් ඉතින් මම මේ තනිකමට පුරුදු වෙලා. අනේ මන්දා. තේමිය. මං එදා ඒ දේවල් කරේ හිතලා නෙවෙයි. මන්නම් කියන්නේ ඔය වෙච්ච දේවල් වෙලා ඉවරයිනේ. ඇයි අපි ආයේ ඒකෙනම කතා කරන්නේ? එහෙනම් ඒ ඉතින් ඔයා තාමත් තනියෙන් ඉන්නේ. තේමිය. මං ආයෙත් ඔයාට කියනවා. මං ඒ දේ හිතලා කළේ නෑ. මට ඒ දේ කරන්න වුණා. තේමිය. මං අද වැඩියත්මාවේ ඔයාට මේ දේවල් කියලා යනවා. අපේ ජීවිතවලට එන හැමෝම හැමදාම නවතින්නේ නැහැ. හැමදාම අපි ළඟ රැඳෙන්නෙත් නැහැ. දැන් අවුරුදු 4ක්. මං ඔයාට කියන්නේ නාස්ති වෙන්න තු ඔයාගේ ජීවිතය හදාගන්න. මං ඔයාගෙන් ඉල්ලන්නේ එච්චරයි. මොකද්ද කරුමකට මං හදේ කරන මිනිස්සු මට ආතරේ කරන්නේ. ඒත් කොහොම හරි මට ආතරේ කරත් මං ගාව වැඩි කාලයක් රැඳෙන්න ඉන්නවා. මං දන්නේ මොකද්ද කියලා. තේමිය. අපි දවසක් හරි ආදරය කරපු කෙනෙක් අපෙන් වෙනුවෙද්දී අපිට දුකයි තමයි. ඒත් අපි ඒක ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. ඒත් මට ඒක දැනෙනවා වැඩි ලීමි. තේමියවා හිතනවා වැඩි. අපි ගත කරපු හැම මොහොතක්ම ලස්සන මතකයක් කියලා හිතලා මට ඉස්සරහට යන්න පුළුවන් නම් ඇයි ඔයාට බැරි ඉස්සරහට යන්න? ඉස්සර අපි ඉස්කෝලේ දරන්න වුණාම ආයි යාළු වෙන දවසක් ආවා. හැබැයි දැන් එහෙම නෑ. ඒ නිසා ලිහිණි ආපහු කෙනෙක් හිතක් හිතන්න කලින් පොඩ්ඩක් දෙපාරක් විතර හිතන්න. අපේ අම්මයි තාත්තයි මේකට කොහොමත්ම කැමති වුණේ නෑනේ. මට ඒ දවස්වල නම් ඔයා එහෙම දෙයක් කියලා තිබ්බේ නෑ. අවුරුදු 6ක්. අවුරුදු 6කට පස්සේ තමයි ඔයාට මතක් වුණේ අම්මයි තාත්තයි මේකට කැමති නෑ කියලා. තේමිය. මම මෙතනදී හරි අසරණයි. ජීවිතේ අපි එකපාරක් හරි මොකක්ම හරි දෙයක් නිසා අසරණ වෙනවා තේමිය. මට සමා වෙන්න තේමිය. දැන් මේ දේවල් ගැන කතා කරලා වැඩක් නෑ ලිහිණි. තේමිය. මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා. මොකද්ද? ඊට කලින්
ඔයා තමයි මට මේ ලෝකෙ හම්බෙච්ච ආදරණීයම මිනිස්සයා. ඔයා මාව බලාගත්තේ හරියට දරුවෙක් බලා ගන්නවා වගේ. ඒ හැම දෙයකටම ඔයාට ස්තුතියි. අනේ මන්ද මම මේක ඔයාට කොහොම කියන්නද කියලා. මං ලබන මාස බඳිනවා. ඔයා අහන්නේ නැද්ද මං කාවද බඳින්නේ කියලා? නෑ. ඔයාට සුදුසු කෙනෙක් වෙන්න නැතිනේ ඉතින් ඔයා තෝරගෙන තියෙන්නේ. මං හදිස්සියෙම ආවේ මේ හැමදේම මෙතනින් ඉවරයි කියන්නේ. ඔයත් ඔයාගේ ජීවිතය හදාගන්න. තේමිය පරක්කුයි. අපේ වෙඩින් රින්ග්ස් බලන්න යන්න තියෙනවා. මං ගිහිල්ලා එන්නම්. සෝරි. මං යන්නම්. මණ්ඩල උඩ හිස තියාගෙන හිතාගත කල සුඳුරු මොහොතට තිත තියන්නට සිදුනේ මානිසයි මට අහිමි වූ ඔබේ ආලය නැවත ගන්නට නොහැක මාහට යලිත් දෙන්නට හැකිනම් දෙන්න මාහට